අයිබෝවන් සියලු දෙනාම අදත් මේ එකතු වෙලා ඉන්නේ Sex Ed LK YouTube channel එකේ තවත් එපිසෝඩ් එකක් එක්ක. ලිංගික සෞඛ්‍ය ගැන කතා කරනකොට ලිංගික බෙලහීනතාවයන් ගැන කතා කරනකොට මේ ලිංගික බෙලහීනතාවයන් වලින් එළියට එන්නේ ඒ වගේම තමයි මේ ලිංගික සෞඛ්‍ය හොඳින් තියාගන්න මේ pelvic muscles වල එහෙම නැත්නම් මේ ශ්‍රෝණිය ආශ්‍රිත මාංශ පේශි වල ශක්තිමත්භාවයේ වැදගත්කම අපි නිරන්තරයෙන් කතා කරා. ඉතින් ඒ අනුව ඇත්තටම අපි මීට කලින් වැඩසටහන් වලදී මේ Kegels කියන ව්‍යායාම වර්ගය හඳුන්වලා දුන්නා. ඒ වගේම තමයි මේ තවත් ව්‍යායාම වර්ග ගොඩක් තියෙනවා මේ ශ්‍රෝණිය ආශ්‍රිත මාංශ පේශි ශක්තිමත් කරන්න. ඉතින් අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපෙන් ගොඩක් අය ඉල්ලීම් කරලා තිබුණා මේ Kegels නොවන නමුත් මේ pelvic muscles එමන් නැත්නම් මේ ශ්‍රෝණිය ආශ්‍රිත මාංශ පේශි කොහොමද ශක්තිමත් කරගන්නේ කියලා අපිට කියලා දෙන්න කියලා. ඉතින් අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ව්‍යායාම විශේෂයෙන් ගෙදර ඉඳලා බොහොම පහසුවෙන් තමන්ගේ රැකියා ස්ථානයේදී එහෙම නැත්නම් ගෙදර ඉන්න වෙලාවකදී කොහොමද මේ ශ්‍රෝණිය ආශ්‍රිත මාංශ පේශි සඳහා ව්‍යායාම කරලා මේ දේවල් ශක්තිමත් කරගන්නේ කියන එක කියලා දෙන්න. ඉතින් අද දවසේ මේ කතා කරන Kegel නොවන මේ ශ්‍රෝණිය ආශ්‍රිත මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න මාත් එක්ක එකතු වෙනවා. ඉස්මීර් මම හිතන්නේ කලින් වැඩසටහනකදීත් අපිත් එක්ක එකතු වුණා. ඔයගොල්ලෝ කලින් වැඩසටහන බැලුවා නම් ඉස්මීර් අඳුරනවා ක්වොලිෆයිඩ් ට්‍රේනර් කෙනෙක්. ඉතින් ඉස්මීර් එක්ක එකතු වෙලා මම බලාපොරොත්තු වෙනවා අද දවසේ විනාඩි 10කින් වගේ පොඩි කාලයකින් කොහොමද මේ ශ්‍රෝණිය ආශ්‍රිත මාංශ පේශි වලට ව්‍යායාමයක් කරන්න කියලා. අපි ඉස්සලාම් කරන්න ඕනේ ડોක්ටර් බ්‍රීතිං ටෙක්නික්ස් ටික. ඒ කියන්නේ අපි කොහොමද අපි එන්ගේජ් කරගන්න ඕනේ මසල් එක හොඳ කොඩිනේෂන් එකක් තියාගන්න ඕනේ. අපි ඒකත් එක්ක කනෙක්ට් වෙන්න ඕනේ. ඒ කනෙක්ට් වුණාම තමයි අපිට හොඳ රිසල්ට් එකක් ඇවිල්ලා ඒක හරි විදිහට කරන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි හදාගන්න ඕනේ අපේ පොස්චර් එක. ඒ පොස්චර් එක හදාගන්න අපිට මෙහෙම ආච්චුලා ඉන්න බෑ. හොඳට පපුව උස්සලා ස්පයිනල් කෝඩ් එක චුට්ටක් ආක් කරලා මේ ලෝවර් බෑක් එකට පොඩි ප්‍රෙෂර් එකක් දීලා වාඩි වෙලා මෙන්න මේ වගේ නී එක දැන් තයි එක නමලා ටී එක තියෙනවනේ අංශක 90ක් පල්ලයට. කියලා මේ ෆීට් එක මෙහෙම ඉස්සිලාවත් එහෙමකුත් නෑ ෆුල් ෆ්ලැට් එකේ දීලා බොඩි බැලන්ස් එක හදා ගන්න ඕනේ. ඉතින් මුලින්ම බොඩි බැලන්ස් එක හදාගෙන මෙහෙම ඉඳලා ඉවරලා අපි යනවා ඊළඟට ඊළඟ ස්ටෙප් එක බ්‍රීතිං. බ්‍රීත් කරන්න ඕනේ. බ්‍රීත් කරනකොට ඉන්හෙල් කරන්නේ නහයෙන් එක්සෙල් කරන්නේ කටින්. බ්‍රීත් ඉන් කරද්දී හොඳ ඩීප් බ්‍රීත් ඉන් එකක් ගන්න ඕනේ. මෙන්න මේ වගේ. අරගෙන බ්‍රීත් අවුට් කරද්දී යවද්දී හොඳ කන්ට්‍රැක්ෂන් එකක් තියන්න ඕනේ ලෝවර් කූ එකක්. ඉතින් අනිවාර්යෙන් අපි මේ වගේ බ්‍රීතිං මූව්මන්ට්ස් මම එකයි පෙන්නුවේ. ඒ වගේ 10 පාරක් විතර ගියාම අපේ මේ මසල් එක හොඳට රෙඩි වෙනවා. රෙඩි වුණාම අපිට ඊළඟට යන්න පුළුවන් එක්සර්සයිස් එක කරන්න අපිට හරි ඊසි. ඒ කියන්නේ අපි කනෙක්ට් කරලා තියෙන්නේ. අපි මුලින්ම යන්න හදන්නේ බේසික් very basic first exercise එක. ඉතින් අපිට මේ එක්සර්සයිස් එක perform කරන්න අපිට අනිවාර්යෙන් මේ වගේ බෙන්ච් එකක් තියෙන්න ඕනේ. බෙන්ච් එකක් කියන්නේ චෙයාර් එකක් හරි මොනවා හරි මේක කමන්නේ නැහැ. ඔව්. ඉතින් අපි මුලින්ම අර මම මුලින් කිව්වා වගේ පොස්චර් එක හදා ගන්න ඕනේ. පොස්චර් එක තමයි සෑහෙන්න වැදගත්. ඉතින් පොස්චර් එක හදාගෙන අපි දැන් මුලින් අත් දෙක මෙහෙම තියන්නේ අපි ගන්නවා පොඩි සපෝට් එකක්. අත් දෙක පිටපස්ස ගන්න දෙපැත්තෙන් අල්ල ගන්න ඕනේ. පුටුවක් තෝරගද්දි මතක තියාගන්න හැන්ඩල්ස් තියෙන පුටුව ගන්න එපා. එහෙම වුණාම ඔයාට මූව්මන්ට් එකට යන්න අමාරුයි. ඉතින් පුළුවන් තරම් Tamanට පහසු විදිහට මේ වගේ පුටුවක් හොයාගන්න. හොයාගෙන අත් දෙක මෙහෙම තියලා මේ පොස්චර් එක මේ රිබ් එක එක්ස්පෑන්ඩ් කරන චෙස්ට් එක උස්සන්න. කළා ප්‍රෙෂර් එක චුට්ටක් දෙන්න ලෝවර් බෑක් එකට. දීලා පුළුවන් නම් හේතු වෙන්නේ නැතුව පොඩක් ඉස්සරහට එන්න පුළුවන් නම් අපිට ලේසි නේද? අනිවාර්යෙන් සර්. එතකොට ඒක මොනවා වෙන්නේ අපේ ඒ එකම කූ එක ස්ට්‍රෙන්ත් වෙන ගමන් අපේ බෑක් එකටත් හොඳ මෙඩිෆිෂන් එකක් ඇවිල්ලා අපේ පොස්චර් එක සෑහෙන්න වෙනස් කිරීමක් කරගන්න පුළුවන්. දැන් අපි අත් දෙක මෙහෙම තියලා ඉවරලා අපි මේකට කියන්නේ seated marching කියලා. ඒක seated marching එකේදී මේ knee එක මේ ගාන්ට වගේ මේ තමන්ගේ chest එකේ level එකට උස්සන්න ඕනේ. මේක අපි ඉක්මනට කරන්නේ නැහැ. හොඳට coordinate කරලා breathing විදිහට තමයි යන්න ඕනේ. breathe කරනකොට මුලින්ම breath එකක් ගත්තා. breathe out. breathe in out. in out. ඒ වගේ කකුලකට අපිට කරන්න පුළුවන් the beginning 10ක්. ඉතින් අපි gradually එකපාරටම යන්නේ නැහැ කවමදාවත් එකම exercise එකක්වත් පුළුවන් තරම් වැඩිපුර repetition ගන්න. අර වදින්න ඕනේ කියලා අපි කියන්නේ එහෙම කරන්නේ නැහැ. අපි ඉස්ලාම අපේ ඇඟට ඒක ඇක්ටිව් කරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම අපි low repetition එකක් කරලා ඒ form එක අපි ඇඟට ගන්න ඕනේ. අර මම මුලින්ම කිව්වා වගේ අපි ඒක හොඳට concentrate කරන්න ඕනේ. අපි ඒකත් එක්ක connect වෙන්න ඕනේ. ඉතින් connect වෙන්නේ නැහැ අපි කලබලින් කරමු. මේක සෑහෙන්න හෙමින් කරන්න ඕනේ movement එක.
ඉතින් ඇත්තටම සමහර කලාවට ඕගොල්ලෝ මේ වර්ක්අවුට් කරන කෙනෙක් වෙන්න පුළුවන් එක්සර්සයිසස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් කලාවට අපි දන්න දෙයක් තමයි මේ වර්ක්අවුට්ස් කරාට එක්සර්සයිස් කරාට මේ පෙල්වික් ෆ්ලෝ එක කියන එක ගොඩාක් කලාවට අපෙන් අතපසු වෙන මසල් ගෲප් එකක්. ඉතින් මේ පෙල්වික් ෆ්ලෝ එකේ වැදගත්කම ගැන අපි විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ ඕගොල්ලන් කලින් වැඩසටහන් බැලුවොත් ඒක බොහොම පැහැදිලි වෙනවා. ඉතින් මේ වෙනකන් ඇත්තටම අපි එක්සර්සයිස් වර්ග දෙකක් බොහොම පාසුවෙන් කරගන්න පුළුවන් එක්සර්සයිස් දෙකක් ගැන කතා කරා. ඉතින් අපි තුන්වෙනි එකත් ඉස්මීරින් අහලා බලමු කොහොමද කරගන්නේ කියලා. ඕකේ ડોක්ටර් දැන් අපි තුන්වෙනි එක්සර්සයිස් එක තමයි අපි කරන්න ඇවිල්ලා ඒකට කියන්නේ seated pelvic tilts කියලා. ඉතින් මේක කරන්න ඇවිල්ලා ගොඩක් අපි lower back එකට ටක් කරන්න ඕනේ. ඒකත් අර same movement එක යන්නේ පොඩ්ඩක් ටක් කරනවා කියන පොඩ්ඩක් ඇදලා අල්ලලා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි කුවයකට දෙන්න ඕනේ පුළුවන් තරම් effort එකක්. අර අපි මුලින් වීඩියෝ එකේ කරා වගේ ડોක්ටර් අපි යූරින් එක පාස් කරනකොට කොහොමද අපිට දැනෙන ෆීල් එක අන්නේ ෆීල් එක එන්න ඕනේ. ඒ කියන්නේ ටෙස්ටිකල් දෙකකින් පොඩ්ඩක් අර ටයිට්නස් එකක් ඒ කියන්නේ උෂ්ණ කෝෂ පිරිමි කෙනෙක් නම් උෂ්ණ කෝෂ ආශ්‍රිතව අපි පොඩ්ඩක් ඒක ඔසවා තබා ගන්න විදිහේ මූවමන්ට් එකක් ගන්න තමයි වාක්‍යය. ඔව් ඒ වගේ අපි ඒක තමයි අර මුලින්ම කිව්වා වගේ අපි හැම එකටම කනෙක්ට් වෙන්න ඕනේ. ඒ කනෙක්ට් වුන් නැතුනහම අපිට ඒක ફોකස් කරලා ඒක ෆීල් එක ගන්න බෑ. ඉතින් ඒකයි හැම එක්සර්සයිස් එකක් කරද්දීම කලබල නැතුව මනස එක තැනකට අරගෙන අර අපි කරන එක්සර්සයිස් එකට ඒක කනෙක්ට් වෙලා ඒක නිසියාකාරව කරොත් තමයි හොඳ ප්‍රතිඵලයක් එන්නේ. ඉතින් අපි යන් ඊළඟ මූවමන්ට් එක. ඉතින් මේකට කියන්නේ seated pelvic tilts කියලා. මේකට අපි අත් දෙක දෙපැත්තෙන් තියන්නේ. අත් දෙක තියන්න ඕනේ knee එකකින්. knee එකෙන් තියලා අපි මේ lower back එක ආච් කරන්න ඕනේ. මෙන්න මේක. lower back එක ආච් කරද්දී automatically upper body එකත් ටිකක් ආච් වෙනවා. මෙන්න මේ විදිහට. in expand කර breathe out. දැන් මේක කරනකොට මේ යටිබඩ ආශ්‍රිතව ඒ වගේම තමයි ශ්‍රෝණි ආශ්‍රිත ප්‍රදේශ ටිකක් තද කරගෙන කිරීමෙන් තමයි අපිට වැඩි ප්‍රතිඵල ගන්න පුළුවන් නේද? ඔව් අනිවාර්යෙන්. නැත්තම් අපිට ඒක අර රිලැක්ස් වුණා මසල් එකේ ඒක මසල් එකේ කන්ට්‍රැක්ට් වෙන percentage එක අඩු වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම අපි හොඳට කෝ එක ස්ට්‍රෙන්ත් කරගන්න ඕනේ. ස්ට්‍රෙන්ත් කරනවා කියන්නේ හොඳට ටයිට් කරගෙන තමයි යන්න ඕනේ. ඒක තමයි ඔටෝමැටිකලි ඒක ස්ට්‍රෙන්ත් වෙන්නේ. ඉතින් මේකත් අර විදිහටම අපි මුලදී වාර 10ක් වගේ කරන්න. ඒ කියන්නේ අපි මේ ෆෝම් එක ගන්න ඉගෙන ගන්න ඕනේ. හරි මූවමන්ට් එක යන්න ඕනේ. බ්‍රීතිං ටෙක්නික්ස් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම කියන්නේ කලබල නැතුව මුලින් 10 repetitions කරන්න. පස්සේ අපි හෙමින් 10 to 20 repetitions කරන්න පුළුවන්. firstly මම recommend කරන්නේ 1 set to 2 sets. ඒක කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් කියන්නේ කරන්න ඉම්ප්‍රූව් වෙනකොට තමයි දැනෙනවා ඒක නිකන් මදි වගේ. එතකොට අපිට gradually increase කරන්න පුළුවන් set ගන්න. ඉතින් ඒකෙන් අපිට ගොඩාක් benefits ගන්න පුළුවන්. ඔන්න එහෙනම් මේ අද දවසේ ඇත්තටම අපි කතා කරමින් ඉන්නේ මේ කීගල් නොවන මේ pelvic floor එකට කරන්න පුළුවන් exercises බොහොම පහසුවෙන් ගෙදරින් ඉඳන් කරන්න පුළුවන් exercises. ඒකේ අපි exercises වර්ග තුනක් මම හිතන්නේ ඕගොල්ලන්ට දැන් අපි බොහොම පැහැදිලිව ඉස්මීරේ ගැන විස්තර කරා. ඉතින් හතරවෙනි එක. මේක තමයි අන්තිම එක. සාමාන්‍යයෙන් මම කලින් කිව්වා වගේ විනාඩි 10ක් ඇතුළත මේ එක්සර්සයිස් හතරම අපිට කරගන්න පුළුවන්. ඉතින් මොකක්ද ඉස්මීර හතරවෙනි ව්‍යායාම? අපි හතරවෙනි ව්‍යායාමය ડોක්ටර් කරන්න යන්නේ seated side lift leg. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ ඇවිල්ලා අපේ hip එක හොඳට coordinate වෙනවා. hip එක හොඳට strength වෙනවා. ඉතින් basically ඉතින් pelvic floor exercises කරනවා නම් අපේ hip එක හොඳ strength එකක් තියාගන්න ඕනේ. ඉතින් මේක තමයි basic fundamental exercise එක hip එක strength කරන්නේ. මේකෙත් අපි අර වගේම මුලින්ම හැම වෙලෙම මතක තියාගන්න posture එක. ඒක තමයි හරිම important. posture එක දැන් අපි අර මුලින් තිබ්බ exercise එක වගේ නෙමෙයි side එකට අපි ආය අල්ල ගන්න ඕනේ. අල්ලගෙන posture එක lift කරලා මේකේ තියෙනවා movements දෙකක්. අපි කරමු easy way එක. ඒ කියන්නේ මේක හුරු නෑනේ. ඕ ලේසියෙන් කරන්න පුළුවන් කරමු. ඊළඟට මම පෙන්නන්නම් ඒත් එක්කම ඒක මදි වගේ දැනෙන කට්ටිය ඉන්නවනේ ඔය ડોක්ටර් කිව්වා වගේ ඉස්සෙල්ලා වගේ අර එක්සර්සයිසස් කරන කට්ටිය ස්ට්‍රෙන්ත් කට්ටිය ඉන්නවනේ ඒගොල්ලන්ට ඒක ඉෆෙක්ට් එක මදි නම් ඊළඟ මූවමන්ට් එකත් මම පෙන්නන්නම්. මුලින්ම කරමු බේසික් එක. ඒක තමයි මූලිකම එක. මේක මේ අර වගේ පොස්චර් එකේම ඉඳලා ෆීට් එක ෆ්ලැට් එකේ තියලා අංශ ගන්නවා කකුල් දෙක නමලා මේක නී එක උස්සන්න ඕනේ පොළොවේ මට්ටමේ සිට අඟල් 6ක් නැත්නම් අඟල් 8ක් වගේ. ගොඩාක් උස්සන්න එපා. ගොඩක් ඉස්සුවොත් මේ අතර කොටස තමයි අඟල් 6ක් තියෙන්න ඕනේ. පොළොවේ මට්ටමේ ඉඳන් එයාගේ ෆීට් එක නම් අඟල් 6ක්. කළා මේක උස්සන් ඉන්නකොට පොඩ්ඩක් ඉෆෙක්ට් එකක් එනවා හිප් එකට. ඉතින් අපි බේසික්ලි මේ මූවමන්ට් එක කරලා බලමු. මෙහෙම ඉඳලා ඉවරලා මේ පුළුවන් තරම් එක්ස්ටෙන්ඩ් කරන්න. 1 2 breathing කරනකොට breathe in breathe out in out. ඉතින් මේක කරනකොට අපි අප බොඩි එක එහෙට මෙහෙට මූව් වෙන්න බෑ. මේක කෝඩිනේට් වෙන්න මයිකයි කිව්ව අර මුලින් කිව්වා වගේ ડોක්ටර් අපි හොඳට කන්ට්‍රැක්ට් ඒ කියන්නේ හොඳට කන්සන්ට්‍රේට් කරලා මසල් එක හොඳට කන්ට්‍රැක්ට් කරන්න ඕනේ. කලබලෙන් කිසිම දෙයක් කරන්න බෑ. දැන් අපි ඊළඟ මොමන්ට් එක මම කොහොමද එක්සර්සයිස් කරන කට්ටියට පොඩ්ඩක් එක මදි කියලා
ඒ මදි කට්ටියට අපි මේ නී එක ස්ට්‍රේට් කරා. ස්ට්‍රේට් කළා අර වගේම මේක නම් පොඩ්ඩක් අඟලක් මේ අඟල් 6ට වඩා අඩියක් විතර උස්සන්න පුළුවන්. ඔව්. ඒක පොතෙන් බෙන්ඩින් පාර්ට් එක නැති හින්දා අපිට ස්ට්‍රේට් තියාගන්න පුළුවන්. තියාගෙන මේ ඒකත් අර වගේම සයිඩ් එකට පුළුවන් Tamanට පුළුවන් ගාන යන්න. ගොඩාක් එක්ස්ටෙන්ඩ් කරන්න යන්න එපා. එහෙම වුණාම අප බොඩි එක අන්බැලන්ස් වෙනවා. ඒතර මේ ගාන හිටියා මෙච්චර. Tamanට පුළුවන් ගාන. අර වගේම breathe in, breathe out. in, out. මේ වගේ කකුලකට අපට යන්න පුළුවන් මුලින් කිව්වා වගේම 10ක්. අනිවාර්යයෙන්ම left එකට කරන්න right එකටත් කරන්න ඕනේ. ඒක තමයි balance වෙන්නේ. ඉතින් අර වගේම repetitions 10ක් කරලා අපිට gradually increase කරන්න පුළුවන් 10 to 20 repetitions. ඉතින් මේ basic Kegels නොවන pelvic exercises, flow exercises වලින් ගොඩක් හොඳ benefits ගන්න පුළුවන්. හොඳයි නේද? අද දවසේ ඇත්තටම අපි කතා කරේ ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්න උත්සාහ කරේ රුම පාසුවෙන් මේ pelvic flow එකට එහෙම නැත්නම් මේ ශ්‍රෝණි ආශ්‍රිත මාංශ පේශි වලට කරන්න පුළුවන් කීගල් නොවන ව්‍යායාම මොනවද කියලා. ඉතින් මේක බලන් ඉඳින්දි මට ආපු ප්‍රශ්නයක් තමයි ස්මීර් දැන් මේ වගේ ව්‍යායාම අපි දන්නවා අපි බොඩි එකට කරන අපේ අනිත් මාංශ පේශි වලට කරන ව්‍යායාම වලින් මේ pelvic flow එකට කරන ව්‍යායාම කොහොමද වෙනස් වෙන්නේ? මොනවා හරි ඔයාලට විශේෂයෙන් ඒ ගැන කියන්න තියෙනවා. ඔව් ડોක්ටර් අනිවාර්යෙන්ම. අපි සාමාන්‍යයෙන් බොඩි බිල්ඩින් කියන්නේ අපි weight training කරනවා නම් එක muscle group එකට අපි train කරන්නේ සතියේ දවස් දෙකක් උපරිම. එහෙම ඕවර් train කරන්න ගියොත් ඒ muscle එක development එක මුකුත් වෙන්නේ නැහැ. නමුත් මේ Kegel මේ pelvic floor exercises මේ Kegels and non Kegels exercises වලින් වෙන benefits තමයි අපි daily කරන්න තමයි අපේ strength එක develop වෙලා අපේ අවශ්‍යතාවය හරියාකාරව වෙන්නේ. එක benefit එකක්. ඒක අනිත් එක අපේ lower core එක hips ඒකේ mobility එක ඒකේ flexibility එක ඒකේ strengthening එක ඒ ඔක්කොම improve වෙනවා day by day. ඉතින් ඒක improve වෙනවා කියන්නේ අපේ life එකට අපේ partner එක්ක හරි අපේ මොන හරි ඒ කියන්නේ අපේ අවශ්‍යතාවයේ හොඳාකාරවම ගන්න පුළුවන් අනිත් එක හොඳ result එකක් එනවා අපේ mind එක relax වෙනවා. ඉතාමත් වැදගත් කාරණයක් ඇත්තටම ස්මීර් කිව්වා වෙන muscles වගේ නෙවෙයි මේ pelvic floor එකේ muscles වලට train කරනකොට ඒකේ frequency එක වැඩි කරන්න. ඒ කියන්නේ අපි දවසකට දෙපාරක් විතර වගේ train කරන්න පුළුවන් නම් අපිට හොඳ ප්‍රතිඵල ඒකෙන් ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ pelvic floor exercise වලින් කාන්තාවන්ට ඒ වගේම තමයි පිරිමි අයට ලැබෙන වාසි මොනවද ඔය වගේ කාරණා විශේෂයෙන් කතා කරනවා. ඉතින් මම ඇත්තටම ගොඩාක් ඊට කලින් එපිසෝඩ්ස් වලත් මේ වගේ දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ඇත්තට මේ වගේ pelvic floor එකට train කරන trainer කෙනෙක් විදිහට අපි දන්නවා ගොඩාක් clients ලා ඉන්නවා ස්මීර්ට එයා train කරන අය. ඉතින් ඔයාගේ පෞද්ගලික අත්දැකීම් කොයි වගේද මේ වගේ pelvic floor එක train කරන අයගේ ප්‍රශ්න වලින් ඒගොල්ලන්ට එළියට එන්න තියෙන හැකියාව මොන වගේ විදිහටද වැඩි වෙලා තියෙන්නේ? ඔව් ඇත්තම කියනවා ડોක්ටර් දැන් ડોක්ටර් කියපු පොයින්ට් එකෙන් අපේ කල්චර් එකත් එක්ක මේ සබ්ජෙක්ට් එක හයිඩින්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක ඕපන් මයින්ඩඩ් නැහැ. ඉතින් මගෙත් එක්ක කතා කරනකොට මම ඉතින් කෙලින්ම කතා කරලා ඒගොල්ලන්ගේ විස්තර ආපුවා මේගොල්ලෝ මුලදී පොඩ්ඩක් අදිමදි කරනවා ඒගොල්ලන්ගේ අර පෞද්ගලිකත්වයට මේක ඇවිල්ලා ඒක ටිකක් කියන්න. නමුත් සතියක් දෙකක් ඇද්දි ඒගොල්ලන්ට ඉම්ප්‍රූව්මන්ට්ස් ආපුවාම මම දෙන මේකට ඒගොල්ලෝ මට ඇවිල්ලා කතා කරලා තෑන්ක් කරලා ඒගොල්ලෝ ඒක තවත් මොනවාර කියන ඇඩ්වාන්ස් ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා මගෙන් ඇඩ්වයිස් ගන්නවා. ඉතින් මට පුළුවන් දේ මම ඒගොල්ලන්ට කරලා දෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම කියනවා නම් මාර තෘප්තිමත්. ඒගොල්ලන්ගේ ෆැමිලි තිබ්බ අර කමිට්මන්ට්ස් නැති කමිට්මන්ට්ස් ඔක්කොම වැඩි වෙලා ඒගොල්ලෝ හැපිලි ඉන්නවා. ඉතින් අපිට ගොඩාක් එකට එක්සැම්පල්ස් තියෙනවා. ඉතින් ඒකෙන් තව බෙනිෆිට් එකක් එනවා ડોක්ටර්. ඒගොල්ලන්ගේ මෙන්ටැලිටි, ඒගොල්ලන්ගේ ෆෝකස් එක, ඒගොල්ලන්ගේ අර තියෙන ස්ට්‍රෙස් එක ඒ ඔක්කොම මැනේජ් වෙනවා. හොඳයි. ඉතින් ඇත්තටම අපි මේ ලිංගික බෙලහීනතාවයන් සඳහා ප්‍රතිකාර කරනකොට අපිට ඇත්තටම වැදගත් වෙන්නේ ඒ අයගේ තියෙන ප්‍රශ්නය निराකරණය කිරීමට වඩා ඒ අය කොච්චර තෘප්තිමත්ද කියන එක කාරණයක් පිළිබඳ ඒ අයගෙම ඇත්තටම අහලා දැනගන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් ඒකින් හින්දා හැමතිස්සෙම මතක් කරනවා වගේ තමන්ගේ ලිංගික ප්‍රශ්නය ලිංගික බෙලහීනතාවයේ සම්බන්ධයෙන් තියෙන ගැටලුව निराකරණය කරගන්න බොහෝ අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි ඒ සඳහා විවිධ ක්‍රම නවීන වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඉතින් ඒ සඳහා යොමු වෙන්න තවදුරටත් මේ වගේ දේවල් ලැජ්ජාවෙන් හංගගෙන ඉන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් අද දවසේ ඇත්තටම මම මේ ව්‍යායාම ගැන කියලා දෙන්න අපිත් එක්ක එකතු වෙච්ච ස්පීර්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. තමන්ගේ වටිනා කාලය වැය කළා අපිත් එක්ක මේ වගේ දැනුම බෙදා ගන්න එකතු වෙච්ච එක ගැන. ඉතින් තවත් දවසක මේ වගේ වැදගත් අලුත් ඒ වගේම තමයි විද්‍යාත්මක වීඩියෝ එකක් අරන් එනකන් ඔබ සැමට සුබ දවසක්.